අයතුල්ලා අලි ඛමේනි කියන්නේ 1989 ඉඳන් මිය යනතුරුම ඊරානයේ අසීමිත බලයක් සහිතව හිටපු උත්තරීතර නායකයා. විප්ලවයේ නිර්මාතෘ රුහොල්ලා ඛමේනිගෙන් පස්සේ බලයට ආපු ඔහු අවුරුදු 35ක් පුරාවට රටේ අධිකරණය, රාජ්‍ය මාධ්‍ය සහ ප්‍රබල විප්ලවීය හමුදාව සම්පූර්ණයෙන්ම තමන්ගේ අතේම තියාගත්තා. ඔහුගේ පාලන කාලය ඇතුලේ ඊරානීය දැවැන්ත මිසයිල තාක්ෂණයක් සහ න්‍යෂ්ටික බලයක් ගොඩනගාගත්තා වගේම මැද පෙරදිග කලාපයේ සන්නද්ධ කණ්ඩායම් වලටත් ආයුධ සහ මුතල් ලබා දෙමින් ලෝක දේශපාලනයේ ප්‍රබලම චරිතයක් බවට පත් වුණා. හැබැයි මේ බලය පිටුපස තියෙන්නේ ඊටමත් අමානුෂික කතාවක්. තමන්ගේ පාලනයට විරුද්ධව නැගී හිටපු හැම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයක්ම ඔහු කුරිරු විදිහට මර්ධනය කළා. මෑතකදී ඇතිවුණු රටපුරා විරෝධතාවලදී පවා ඔහුගේ අනින් අහිංසක සිවිල් වැසියන් දහස් ගණනක් අනුකම්පාවකින් තොරව ඝාතනයට ලක් වුණා. මේ දරුණු ඒකාධිපති පාලනය නිසාම ගොඩක් ඊරාන වැසියන් ඔහුගේ මරණය ගැන අද සතුටු වෙනවා.